සුබ දවසක් ලොවටා විසිරුණු ගෝයිසෙල් ටීවී අසන නරඹන ඔබ සැමට අද අපේ මාතෘකාව වෙන්නේ වීසා එකට අයදුම් කරලා තියෙන්නේ. ඉතාලි වීසා එකට අයදුම් කරලා තියෙන්නේ. හැබැයි තාම පැහැදිලි තොරතුරක්, පැහැදිලි පිළිතුරක් නැහැ. වීසා දාපු අයගෙන් ප්‍රශ්නයකට දෙකකට තුනකට වැඩි අහන්න බෑ. සමහරෙකුට තරහ යනවා, සමහරු කියනවා හදිස්සි වෙන්න එපා කියලා, තවත් සමහරු කියනවා ඕගොල්ලන්ට තියෙන හදිස්සියට මෙහෙ වැඩ කරගන්න බෑ කියලා. ඉතින් මෙන්න මේ විදිහේ මං හිතන්නේ ලක්ෂ ගණන් අත්තිකාර මුදල් දීපු අයට ලැබෙන පිළිතුරු වලින් ඒගොල්ලෝ සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඉතින් මේ අද වැඩසටහන වැදගත් වේවි වීසා බාර දුන්නු අයට සහ ජනතාවගෙන් මුදල් අරගෙන ජනතාවගෙන් විවිධ ක්‍රමවලට ඉතාලි වීසා හදනවා කියලා සල්ලි අරගත්තු ඒ අයට මේ වීඩියෝ එක ඉතාම වැදගත් වෙයි. ඒ නිසා අවසන් වනතුරු බලන්න. අපි මොකක්ද මේ වෙනුවෙන් කරන්න යන්නේ? ගෝයිසෙල් ටීවී නාලිකාව එදා පටන්ම කතා කෙරුවා මේ ඉතාලි වීසා, ඒ වගේම ලියකියවිලි කටයුතු සහ ඉතාලියට ආශ්‍රිතව බොහෝ වැඩසටහන් අපි ඔයගොල්ලන්ට කරලා තියෙනවා. ඉතින් අද දැන් අපි මොකද්ද කරන්න යන්නේ? මේ ඉතාලි වීසා දාලා වීසා කෙනකන් බලන් ඉන්න අපේම තරුණ තරුණියෝ වෙනුවෙන්. ටෙලිවිෂන් කරන සොඳුරු නවාතැනක් GoSL TV. හරි, මුලින්ම මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා, මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා channel එක අපේ subscribe කරන්න. තාම subscribe කරලා නැති අය, ඒ වගේම description එකේ දුම් කරලා තියෙන නගරය. ඉතින් මේ නගර අතර ප්‍රධාන නගර වශයෙන් ඔයගොල්ලෝ දන්නවා මිලානෝ, වෙරෝනා, නාපෝලි, පාදෝවා, බොලොඤ්ඤා, ඒ වගේම කතානියා, මෙසීනා සහ අනිකුත් සෙසු නගර, පාර්මා, ඔය ආශ්‍රිතව තියෙන ප්‍රධාන තව නගර තියෙනවා. ඒ නගරවල මේක අයදුම් කරලා තිබෙනවා. ඔයාලා මොන නගරෙන්ද අයදුම් කරලා තියෙන්නේ? සහ ඔයගොල්ලෝ කාගෙන්ද මේක අයදුම් කෙරුවේ කියලා අපිට විස්තර දෙන්න. මේ පිළිබඳව අපි කලිනුත් කතා කෙරුවා. ඉතින් මෙතනදී සමහර අයට තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා. ඒ කියන්නේ වීසා අයදුම් කරපු අයට. ඒ වගේම මෙතන ඉන්නවා වීසා අයදුම් කරන්න මුදල් අරගෙන තිබෙනවා. හැබැයි ඒගොල්ලෝ ආරම්භයේ සිටම දන්නවා මේ වීසා එක ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි ඒක කවමදක්වත් ඒ වීසා දාන්න බාරගත්තු ඒ ලංකාවේ ජීවත් වෙන ඒ අහිංසක මිනිස්සුන්ට, එහෙම නැත්නම් පිටරට දුබායි රටවල ජීවත් වෙන අහිංසක අයට, මැද පෙරදිග රැකියා කරන කාන්තාවන්ට ඒගොල්ලෝ කියන්නේ මේක ලැබෙන්නේ නැහැ කියලා. එන්නේ ඒ නිසා තමයි අපි කියන්නේ අපි හදමු මේකට සොලියුෂන් එකක්. අපි හදමු මේකට වැඩපිළිවෙලක්. මුලින්ම වීසා දාපු ඔයගොල්ලෝ කියන්න කාගෙන්ද වීසා එක දැම්මේ කියලා. ඒක රහසිගතව තියාගන්න ඕන තොරතුරක් නෙමෙයි කියලා ගෝයිසෙල් ටීවී මාධ්‍ය ඒකකයේ නිරන්තරයෙන්ම ඔයගොල්ලන්ට කියලා තියෙනවා. ඒ නිසා අවසන් වෙනතුරු සම්පූර්ණ කතාව අහන්න තව ක්‍රම දෙකක් තුනක් තියෙනවා අපි වීසා දාලා තාම දෙලොවක් අතර තනි වෙලා ඉන්න අයට කළ යුතු දේවල්. ඉතින් ඊ අතරින් එක අපිට කියන්න නගරේ කොහෙන්ද දැම්මේ, කවුද වීසා දාන්න වීසා ඇප්ලයි කරේ කාගෙන්ද කියන තොරතුරු අපිට ඕන. ඒ වගේම කියන්න ඕන ඔයගොල්ලෝ වීසා එකක් අයදුම් කර දවස, දිනය සහ ඊටම වැදගත් වෙනවා රිචෙව්තයක. වීසා එක අයදුම් කරපු නගරේ සහ ස්ථානයේ පුද්ගලයා, ඒ වගේ මේ සේවා යෝජකයාගේ නම, දත්තෝරේ දී ලවෝරෝගේ නම, ආයතනය, ඔන්න ඔය විස්තර ටික අපිට ලැබෙන්න සලස්වන්න WhatsApp අංකයට. එතකොට මෙන්න මේ තොරතුරු තව කෙනෙක් බැලුවා කියලා එතන මොකුත් ප්‍රශ්නයක් නැහැ. මම දන්න තරමින් 90 දශකයේ අපි විදේශගත වුණේ. එතකොට ඒ දශකයේ ඉඳලා මේ වෙනකොට මේ වසර ගණනාවට විවිධ ක්‍රමවේදවලට ඉතාලියට යනවා. නිත්‍යානුකූල සහ නිත්‍යානුකූල නොවන. ඒ දෙකම අපි දන්නවා. හැබැයි දැන් මෙතන තියෙන වෙනම සෙල්ලමක්. මේ වතු වීසා පෙන්න මිනිස්සු තමන්ගේ ණයගනුතික පියව ගන්න, රෝල ගහන්න සල්ලි ටික කලෙක්ට් කරගන්නවා. ඒව මහා සහගාන අපරාධ. මේව තමයි සමාජ මාධ්‍ය කතා කරන්න ඕන. මේව තමයි සමාජ මාධ්‍යයෙන් අපි එළියට දෙන්න ඕන. අන්න ඒ නිසා අපිට එවන්න තොරතුරු, අපිට දන්වන්න කවුද මේක කෙරුවේ. අපිට පුළුවන් මැදිහත් වෙන්න. අපිට පුළුවන් ඒ වෙනුවෙන් ඒ සේවාව ඔයගොල්ලන්ට ලබා දෙන්න. මේක ඉන්නවා කණ්ඩායම් වශයෙන් ජාවාරම් කරන පිරිස් ඉන්නවා. මේකේ ඉන්නවා තනි පුද්ගලයෝ උගුරට හොරා වැඩේ කරන මොකුත් නෑ වගේ. මේක ඉන්නවා යාළුවාගේ පොකට් එකට බහින අය ඉන්නවා. නෑදෑයාගේ පොකට් එකට බහින අය ඉන්නවා. සහෝදරින්ට වීසා දාලා සල්ලි ගත්තු අය මෙතන ඉන්නවා. සමහර ඒවා වෙන්නේ නෑ. ඒ නිසා අපිට විස්තර එවන්න පැහැදිලිවම. එකම මුලින්ම
මේ නිසා මේ වීඩියෝ එක ෂෙයා කරලා යාළුවෝ අතරට යවන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ WhatsApp අංකය තියෙනවා. ඒකට අපිට තොරතුරු එවන්න. එතකොට අපි කාවත් කරදරේ දාන්නේ නැතුව, අමාරුවේ දාන්නේ නැතුව අපිට පුළුවන් මේ පිළිබඳව සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් සහ මේ වෙලා තියෙන අවුල නිරවුල් කරලා දෙන්න. නැත්නම් ඒක හොඳ වැඩපිළිවෙලක් කියලා මම විශ්වාස කරනවා. ඔයාලගේ අදහස් උදහස් අපිට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න channel එක GoSL TV. අපි නැවතත් ඔබට අත්‍යවශ්‍යම වැඩසටහනකින් අපි නැවත හමුවෙමු කතා කරමු. රටතොට දෙස් විදෙස් සියලුම විස්තර සවිස්තරාත්මක ඔබට ගෙනේන GoSL TV නාලිකාවේ අද වැඩසටහනටත් ඔයාලගේ හොඳ නරක කියලා කමෙන්ට් එකක් පහලින් දාන්න. බොහොම ස්තුතියි මම නුවන් දඹගේ.